Hello guys, welcome to our YouTube channel Fluent Future YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්නේ ක්‍රියාපදයක තා ස්වරූපය. මේක සිංහලෙන් කියනවා නම් අපි අතීත කෘදන්ත ස්වරූපය කියලාත් කියන්න පුළුවන්. එතකොට මේකේ විශේෂත්වය තමයි මේක ඔයාලට මම දැන් කලින් කියලා දුන්නා ක්‍රියාපදයක පූර්ව ක්‍රියා ස්වරූපය. ඒ කියන්නේ තේ ස්වරූපය. එතකොට මේ තා ස්වරූපය කියන්නේ ඒකට ගොඩාක් සමාන ස්වරූපයක්. තේ ස්වරූපයේදී කියන්නේ කලින් කියලා දුන්න එකේදී ඔයාලට මතක ඇති මම කියලා දුන්නා. කියන්නේ සිංහලෙන් ගත්තොත් ක්‍රියාපදය අපි ගත්තොත් ලියනවා නම් තේ ස්වරූපයේදී හැදුනේ ලියා කියලා. මෙතන තා ස්වරූපය දැන් අද කියලා දෙන එකේදී වෙන්නේ ලියලා. කාලා බීලා පාඩම් කරලා මෙන්න මේ වගේ ක්‍රියාපදේ හදාගන්න එක තමයි තා ස්වරූපයෙන් කරන්නේ. තා ස්වරූපය අපි ක්‍රියාපදේ හදාගන්න හැටි මම ඔයාලට එදත් කියලා දුන්නා තේ ස්වරූපේදී. තා ස්වරූපයේදී ක්‍රියාපදේ හදාගන්න විදිය තමයි අද මම කියලා දෙන්නේ. මේකත් පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩය සහ තුන්වෙනි කාණ්ඩය කියලා කාණ්ඩ තුනට වෙනස් විදිහට තමයි හැදෙන්නේ. එතකොට හැබැයි ගොඩාක් සමානයි තේ ස්වරූපයට. ඔයාලට ඒක මේ පාඩම මම ඉස්සරහට කරගෙන යනකොට ගොඩක් පැහැදිලි වෙයි. අපි බලමු පළවෙනි කාණ්ඩයේදී ඔයාලට මතක ඇති මම කියලා දුන්නා කිමස් කියන එක ඉතේ බවට පත් වෙනවා කියලා තේ ස්වරූපයේදී. හැබැයි තා ස්වරූපයේදී කිමස් කියන එක ඉතා බවට පත් වෙන්නේ. කිමස් ඉතා. ඒ කියන්නේ ක්‍රියාපදයක අවසානය කිමස් තියෙනවා නම් ඒක ඉතා බවට පත් වෙනවා. අපි උදාහරණ දීලා තියෙනවා කකිමස්. එතකොට කකිමස් එක තේ ස්වරූපයේදී කයිතේ වුණා. තා ස්වරූපයේදී කයිතා වුණා. ඒ කියන්නේ ලියලා. කයිතා ලියලා. අරුකිමස්. අරුකිමස් කියන එකේ අවසානයේ තියෙන්නේ කිමස් වලින්. එතකොට ඉතා බවට පත් වෙනවා කිමස් කියන කොටස අරු ඉතා. අරු ඉතා. එතකොට මේකත් අර විදිහමයි ඉකිමස් කියන එක ඊතා වෙන්නේ මෙතෙන්දි වෙන්නේ ඉත්තා. ඒක විශේෂ කරලම මෙතෙන්දිත් මම කියනවා ඉකිමස් කියන එක ඉත්තා බවට තමයි කියන්නේ ගිහිල්ලා කියනකොට ඉත්තා කියලා තමයි ජපන් භාෂාවේදී හැදෙන්නේ. ඒ කියන්නේ ඔයාලට දැන් තේ ස්වරූපය ඉගෙන ගත්ත නිසා මම ගොඩාක් අර වෙනස් වෙන විදිහ කියලා දෙන්නේ නැහැ. ඒක මේ අවබෝධ කරගන්න ලේසි. ඒ නිසා ඔයාලට මේක මම දැන් කියනකොට පැහැදිලි වෙනවා ඇති. කියන්නේ තේ ස්වරූපය හැදුන විදිහටමයි තා ස්වරූපයත් හැදෙන්නේ. වෙනසකට තියෙන්නේ තේ අකුර වෙනුවට තා අකුර එකතු වෙනවා මෙතෙන්දි මේ කොටසෙදි. ඉස්සරහට යනකොට ඔයාලට තවත් පැහැදිලි වෙයි. බලමු. ඊළඟට තියෙනවා ගිමස්. ගිමස් වෙන්නේ ඉදා. ගිමස් කියන එක ඉදා බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයොගිමස්. ඔයොගිමස් වල ගිමස් කොටස ඉවත් වෙලා ඉදා කොටස එකතු වෙනවා. ඔයෝ ඉදා. ඔයෝ ඉදා. ඊළඟට තියෙනවා ශිමස්. ශිමස් කියන එක මම ඔයාලට එදත් කිව්වා පළවෙනි කාණ්ඩයේදීත් තියෙනවා දෙවෙනි කාණ්ඩයේදීත් තුන්වෙනි කාණ්ඩයේදීත් තියෙන වචනය. එතකොට ශිමස් කියන එක ශිතා බවට තමයි පත් වෙන්නේ. හන ශිමස් කියන එක හන ශිතා. හන ශිතා. ඊළඟට තියෙනවා මම ඔයාලට එදත් කිව්වා ඉමස් චිමස් රිමස් කියලා ඒ ක්‍රියාපදයක අවසානය ඉමස් චිමස් රිමස් කියන කොටස් වලින් ඉවර වුණොත් ඒක තේ ස්වරූපයේදී වෙන්නේ උත්තේ. තා ස්වරූපයේදී වෙන්නේ උත්තා. ඉමස් චිමස් රිමස් කියන කොටස් වලින් ක්‍රියාපදයක් අවසාන වෙනවා නම් ඒවා ඒ කොටස් ටික උත්තා බවට පත් වෙනවා. එතකොට අයිමස් කියන්නේ මුණ ගැහෙනවා. එතකොට අයිමස් කියන්නේ මුණ ගැහිලා කියලා තමයි අපිට කියන්න ඕනේ. එතකොට අයිමස් වල ඉමස් කොටස ඉවත් වෙලා ඒක උත්තා බවට පත් වෙනවා. අයිමස් අත්තා වෙනවා. එතකොට තචිමස් කියන්නේ හිට ගන්නවා. එතකොට ඒක හැදෙන්නේ තත්තා කියලා. ඒ කියන්නේ චිමස් කොටස උත්තා බවට පත් වෙනවා. තචිමස් තත්තා කියලා තමයි හැදෙන්නේ. ඊළඟට තියෙනවා සුකුරිමස්. සුකුරිමස් කියන එකේ ඒත් රිමස් කොටස තබවට පත් වෙලා සුකුත්ත කියලා තමයි වචනය හැදෙන්නේ. ඊළඟට තියෙනවා මම ඔයාලට කියලා දුන්නා එදත් තේ ස්වරූපයේදී මිමස් බිමස් නිමස්. ඒ කියන්නේ ක්‍රියාපදයක අවසානයේ මිමස් බිමස් නිමස් කියන කොටස් වලින් අවසන් වෙනවා නම් ඒවා උන්දා බවට තමයි තා ස්වරූපයේදී පත් වෙන්නේ.
මිමස් බිමස් නිමස් කියලා ඉවර වෙනවා නම් උන්දා බවට තමයි පත් වෙන්නේ. එතකොට යොමිමස් කියන එකේ මිමස් කොටස උන්දා බවට පත් වෙලා යොන්දා කියලා තමයි වචනය හැදෙන්නේ. යොබිමස් කියන එකත් යොන්දා කියලාමයි හැදෙන්නේ. ඒ වගේම ශිනිමස් කියන එකේ නිමස් කොටස උන්දා බවට පත් වෙලා ශින්දා කියලා වචනය වෙනස් වෙනවා. මං හිතනවා ඔයාලට පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද ටික හැදෙන හැටි පැහැදිලි වෙන්න ඇති කියලා. මොකද මේක ගොඩාක් තේ ස්වරූපයට සමීප නිසා ඔයාලට ඒක අවබෝධ කරගන්න ගොඩක් පහසුයි. දෙවැනි කාණ්ඩයේදී හැදෙන විදිහත් හරිම සරලයි. තේ ස්වරූපය වගේමයි මස් කොටස ඉවත් වෙලා ඒ වෙනුවට තා අකුර එකතු වෙනවා. මස් කොටස ඉවත් වෙලා ක්‍රියාපදයේ තා ස්වරූපය එකතු වෙනවා. කියන්නේ උදාහරණ තබෙමස් මස් කොටස ඉවත් වෙලා තබෙතා වෙනවා. ඔකිමස් මස් කොටස ඉවත් වෙලා ඔකිතා වෙනවා. අකෙමස් මස් කොටස ඉවත් වෙලා අකෙතා බවට පත් වෙනවා. ඊළඟට තුන්වෙනි කාණ්ඩයත් හරිම සරලයි. තුන්වෙනි කාණ්ඩයේදී ප්‍රධාන වශයෙන් තියෙන ශිමස් සහ කිමස් කියන ක්‍රියාපද දෙක. එතකොට ඒවා යටතේ තමයි ඒවට අයත් වෙලා තමයි අනිත් ක්‍රියාපද හැදෙන්නේ. එතකොට ශිමස් කියන එක ශිත බවට පත් වෙනවා. කිමස් කියන එක කිත බවට පත් වෙනවා. ඒක පාඩම් කරගන්න ලේසි. උදාහරණ මන් දෙනවා බෙන්කියෝ ශිමස්. බෙන්කියෝ ශිමස් එක බෙන්කියෝ ශිත වෙනවා. ශිට්සු මොන් ශිමස් ශිට්සු මොන් ශිත වෙනවා. එතකොට මොත්තේ කිමස් මොත්තේ කිතා බවට පත් වෙනවා. මම මේ වචනවල තේරුම් ඔයාලට ආයෙ කියන්න යන්නේ නැත්තේ. මේ වචනවල තේරුම් මම ඔයාලට එදා පූර්ව ක්‍රියා ස්වරූපය ගැන කියලා දෙනකොට ඒ වීඩියෝස් වලින් කියලා දුන්නා. එතකොට මේ උදාහරණ ටික මම පාවිච්චි කරේ. ඒ නිසා මම ඔයාලට අලුතෙන් මේ වචනවල තේරුම් කියන්න යන්නේ නැහැ. ඔයාලට තේරුම හදාගන්න පුළුවන්. දැන් කකිමස් නම් කයිත වෙනවා නම් ලියලා. එතකොට බෙන්කියෝ ශිමස් නම් පාඩම් කරලා. නොමිමස් නම් නොන්ද වෙනවා බීලා. ඒ වගේ ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි තා ස්වරූපයේදී වචන ගොඩ නැගින්නේ වචන හැදෙන්නේ. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ තා ස්වරූපයේදී ක්‍රියාපද වෙනස් වෙන ආකාරය. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා තා ස්වරූපයේ භාවිතයන්. ඒ කියන්නේ තා ස්වරූපය කොහොමද වාක්‍යයක් එක්ක හැදෙන්නේ, වාක්‍යයක් එක්ක භාවිත වෙන්නේ කියලා. එහෙනම් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට අපේ අලුත් වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට like කරන්න, තව ඉගෙන ගන්න කැමති යාළුවෙක්ට share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් ඔයාලා මේක ඉගෙනගත්ත දේවල් කමෙන්ට් කරන්නත් කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. සයෝනාරා මතායි මෂෝ.